වෙල්කම්! අද පාඩම බිගිනර්ස්ලට. මුලින්ම මිල් කටන එකක්, ක්‍රොෂේ කටුවක්, 3mm කතුරක්. මේ ටික ඕන වෙනවා ඔයාගේ වැඩේට. බේසික්ම දේවල් ටිකක් තමයි අද කියලා දෙන්න හදන්නේ. කලින් ග්‍රැනිස්කා එකක් කරාට මට හිතුණා මුලින්ම බේසික් පැටර්න් 3ක්වත් ඔයාලට කියලා දෙන්න ඕනි කියලා. මුලින්ම අපි චේන් එක ඉගෙන ගමු. මම මේක ගොඩාක් පැහැදිලිව ගොඩාක් වේලාවක් අරගෙන ඔයාලට කියලා දෙනවා. ඒ නිසා ටිකක් වීඩියෝ එක දිග වෙයි. හරියටම බලන්න. කොහොමද මේ චේන් එක දාන්න අපි මුලින්ම හදන්නේ කියලා. මම මේක කීප වතාවක්ම ඔයාලට කරලා පෙන්නනවා. සහ ඔයාලට පහසු වෙන්න මේකට කියන නම මම පහලින් දාලා තියෙනවා. මේකට චේන් එක දාන විදිහ. චේන් කියලා එක අපිට වෙනත් තැන්වලදී බලා ගන්න පුළුවන් වෙන්නේ CH කියලා කෙටි ක්‍රමයකට. එතකොට ඔයා ඒ CH කියන්නේ චේන් එකක් කියලා අඳුර ගන්න ඕන නිසා මම මේක චේන් එක දානකම් ඔයාට මේ පැටර්න් එකේ නම කියලා තියෙනවා. මුලින්ම මේ විදිහට ඔයාලගේ චේන් මේ නූල අරගෙන මිල් කට්න එකක් හරි ඒකට අදාළ ගැලපෙන යාන් එකක් ගන්න. ඒක මිල් කට්න් කියලා අනිවාර්යයෙන් නැහැ. ඒකට සමාන යාන් එකක් තමයි ගන්න ඕනේ. ඉතින් මේ තියෙන 4ply කියන මිල් කට්න් මැටීරියල් එකක්. ඉතින් මම ගන්න මැටීරියල් එකට අදාළව මම ගත්ත ක්‍රොෂේ කටුව තමයි 3mm. මේ විදිහට ක්‍රොස් කරලා පුංචි ගැටයක් දාගන්නවා. මේ ගැටේ දාගන්න ඔයාලට අමාරු වෙන්නේ නැහැ. මේක ස්ලෝ මෝෂන් මම දාලා තියෙනවා. ඔයාලට තවත් ඕන හිමීට අඩු කරලා ස්ලෝ කරලා මේක බලන්න. මේ චේන් එකේ මුල්ම පියවර තමයි ඔයාලට පේන්නේ. ඉතින් මේ විදිහට ක්‍රොෂේ කට්ටට ගැලපෙන විදිහට ගොඩාක් උසටවත් ගොඩාක් හිරටවත් නැති වෙන්න ක්‍රොෂේ කට්ටට ගන්න තමයි අපි මේ සිදුර හදාගන්න ඕනේ. ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් දිගපටිය ඇදලා හරි කොටපටියෙන් හරි. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. කිසිම ගැටයක් ඇති වෙන්නේ නැහැ. අර කටුව එහෙම කරගන්න පුළුවන් පරිදි තමයි ඒ සිදුර හැදෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර දිග නූල ඒ වගේම ඇදලා ගන්න ඕනේ. ඔන්න බලන්න මම ඒක ඇතුලෙන් අර දිග නූල ඇදලා ගත්ත හැටි මේ විදිහට තමයි ඒක ගන්න ඕනේ. ආයෙමත් බලා ගන්නකෝ. අර දිග නූල චුට්ටක් ඇඟිලි වලින් තද කරගෙන අල්ලගෙන අන්න එහෙම ඇදලා ගන්න ඕනේ. එහෙම ඇදලා ගන්නකොට ඔයාගේ ඇඟිලි තියෙන්න ඕනේ අර අතන ගැටේ තද වෙලා තියෙන්න ඕනේ. ඒක ළඟින් අල්ලගෙන ඔයා චේන් එක උඩට දාගෙන යනකොට ඇඟිල්ල ළඟින් තියාගෙන යන්න. එතකොට ඔයාට ඒක ගාන්ට පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඔන්න බලන්න 1 2 3 4 5යි. මම චේන් 5ක් දාලා තියෙනවා. මේකට කියන්නේ චේන් දානවා කියලා. කවුරු හරි කියනවා අපි චේන් එකක් දාන්න ඕනේ, චේන් 3ක් දාන්න ඕනේ කියලා. මම කලින් එකේ වීඩියෝ එකේ කිව්වා ග්‍රැනියුස්කා එකේ කෝණයකට අපි චේන් 3ක් දානවා. ස්පේස් එක හදාගන්න එක චේන් එකක් දානවා කියලා. අන්න ඒ අවස්ථාවලට දාන්නේ මේ වගේ චේන් එකක්. හරිම පහසු සිම්පල් දෙයක් තමයි මේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දාගෙන යන්න ඕනේ. ඔයා අනිත් අතේ වම් අතේ එක ඇඟිල්ලක හරි අතින් හරි ඔයාට පහසු විදිහකට ඔයාගේ හුරුව ලැබෙන විදිහට නූල ටිකක් තදට තියාගෙන ඉන්න. බුරුල් වුණොත් ඒක හරියට එන්නේ නැහැ. බලන්න මගේ චේන් ඔක්කොම එක ගානනේ. ඒ නිසා ඔයා පුළුවන් තරම් try කරන්න චේන් හරි නීට් එකට මේ විදිහට මේවා කරන්න. මම මෙතන චේන් 15ක් දැම්මා. ඉතින් මේක පහසුවෙන් කරගන්න ඔයාලට වීඩියෝ එක මේ ස්ලෝ කරලා බලලා හදාගන්න පුළුවන්. ඉතින් මේ චේන් එක මෙහෙම දාගත්තාම දැන් මේ චේන් එකේ 15ක් දාලා තියෙනවානේ මම. බලන්නකෝ. ගණන් කරලා බලන්න ඔයාලට ස්ටොප් කරලා ගණන් කරන්නත් පුළුවන්. ඉතින් අපි ඒක දැන් ෆිනිෂ් කරන්න ඕනේ. කොහොමද අපි මේක ෆිනිෂ් කරන්නේ? ඔන්න ඔතන තමයි දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නේ. මේක ෆිනිෂ් කරන්න හදනකොට අන්තිම 15 දාලා අපි නූල ටිකක් දිගට තියලා කපන්න ඕනේ. ඇයි අපි දිගට තියලා කපන්නේ? අපිට අතන අගින්ම කපන්න බැරිද? පුළුවන්. හැබැයි අපිට මේ රටාව ඉවර කරන්න නම් අපි චුට්ටක් දිගින් මිල් කන් එක කපන්න ඕනේ. කපලා අපි 15 දැම්මනේ. ඒ 15 ඇදලා 14 ඇඟිල්ල තියාගෙන 15 නූල කපපු නූල අදිනවා. ඔන්න. දැන් මේක මොනව කරත් ගැලවෙන්නේ නැහැ ගැටේ. ඔයාටත් ටිකක් අමාරුයි ගැටේ ගලව ගන්න.
මේ වගේ බ්‍රේස්ලට් වලට පර්ල් දාලා ඔයාට ලස්සන බ්‍රේස්ලට් හදාගන්න පුළුවන්. ඒ වගේම එක එක නිර්මාණ කරන්න පුළුවන් ඔය චේන් එකකින් විතරක්. ඉතින් මේ චේන් එක ඉගෙන ගත්තා කියන්නේ ඔයාලට පුංචි බිස්නස් එකක් කරන්නත් පුළුවන්. දැන් අපි යමු දෙවෙනි එකට. ඒක තමයි සිංගල් ක්‍රොෂේ කියන්නේ. ඉතින් මේක ඕනම තැනක තියෙන්නේ SH කියලා ෂෝට් ෆෝම් එකකින් කෙටි නාමකින්. ඉතින් ඔයාලට ඒක අඳුර ගන්න පහසුවට මම ඒක උඩින් දාලා තියෙනවා. දැන් මේක මේ විදිහට ගොතන්න ඕනේ. අපි අර කලින් දාපු චේන් එක දාගන්න ඕනේ. ඒ චේන් අපි කලින් දැම්මා වගේම චේන් 15ක් මේකට ඇටච් කරනවා. මම මේ පැහැදිලි කරන එක ඔයාලා අහගෙන ඔයාලා ගොතන්න. එතකොට මේ චේන් 15 මම දාගත්තනේ. දැන් ඔයාලට තේරෙනවනේ හැම පැටර්න් එකකම බේසික්ම දේ තමයි මේ චේන් එක. අපි 15ක් දාගත්තා. 14 වෙනි එකට ක්‍රොෂේ කට්ට මෙන්න මේ පෙන්නන විදිහට ඇතුල් කරන්න. හරි. එතකොට මෙතන චේන් දෙකක් පෙන්නනවා නේද නූල? අන්න ඇදලා ගන්නවා උඩට. එතකොට තව දෙකක් පෙන්නනවා. ආයෙත් බලන්නකෝ. 15 නැතුව 14 අස්සෙන් ක්‍රොෂේ හුක් එක දානවා. ඇදලා ගන්නවා උඩට දෙකක් පේනවා. ඒ දෙක අස්සෙන් ආයෙම අර නූල ඇදලා ගන්නවා. ඔන්න දැන් 13 වෙනි එකට දානවා. ඇදලා ගන්නවා චේන් දෙකක් පෙන්නනවා. ඒ චේන් දෙක ඇතුලෙන් ආයෙ අර දිග නූල ඇදලා ගන්නවා. 12 වෙනි එකටත් එහෙමයි. ඔහොම ඇතුලට දාලා දිග නූල අරගෙන අර දෙකින් මැද්දෙන් දාන්නේ. එතකොට දෙකක් මැද්දෙන් තමයි නූල යන්නේ. ඔයාලට ඒක පැහැදිලිද? ඔන්න ආයෙම මම මුලින් ඉඳලා ඒක කරලා පෙන්නනවා. 15 ගාවින් තියෙන්නේ ඊට කලින් තියෙන්නේ 14 වෙනි එකනේ චේන් එකනේ. ඒකට ක්‍රොෂේ හුක් එක දානවා. ඔන්න බලන්නකෝ මම දාන විදිහ. ඔන්න මම ක්‍රොෂේ හුක් එක දැම්මා. ඇදලා ගත්තා. ඔන්න උඩට දෙකක් පෙන්නනවා. ඒකට අස්සට අර දිග නූල ඇදලා හොම ගන්නවා. මම මේ අත් තියාගෙන ඉන්න විදිහ වලට පැහැදිලි නේද? මේ විදිහට තදට අල්ලගත්තේ නැත්තම් එන්නේ නැහැ. දැන් අපි ආයේ 12 වෙනි එකට දාමු. ඔන්න ඇදලා ගත්තා. උඩ දෙකක් තියෙනවා. මේ දෙක මැද්දෙන් අර නූල දැම්මා. මම හිතන්නේ ඔයාලට මේක ස්ලෝ කරලා බැලුවොත් හිමීට කරගන්න පුළුවන් බලාගෙන ස්ටෙප් බයි. අමාරු වෙන්නේ නැහැ. කිසිම දෙයකට ප්‍රශ්නයක් ආවොත් මෙසේජ් එකක් දාන්න අපේ YouTube channel එකේ පහලින්. මෙන්න මේ විදිහට අපි දිගටම කරගෙන යනවා. ඔන්න ඊළඟ එක ඇතුළට ක්‍රොෂේ හුක් එක දැම්ම ඇදලා ගත්ත උඩට. එතන දෙකක් තියෙනවා කොකු. ඒ දෙකට අර දිග නූල දානවා. ඔන්න බලාගෙන ඉන්න. මම මේක ඇත්තටම දිගටම ඉවර වෙනකම්ම කරන්නේ. ඔයාලට එතකොට ඒක බලාගෙන කරන්න පුළුවන් නිසා. කොයි වෙලාවකවත් මට බැහැ කියලා හිතන්න එපා. ඔයාලට පුළුවන් කියන තැන ඉඳලා වැඩේ කරන්න. ඉතින් මේ විදිහට ගත්තා. අර වැඩ කරන නූල තියෙන්නේ ඇදිලා එන නූල. ඒක තමයි අපි පොඩ්ඩක් තදට තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අපි කිසිම තද කිරීමක් කරන්නේ නැහැ. මගේ දකුණු අත තියෙන විදිහට හරිම සැහැල්ලුවෙන් තමයි මම ඒක කරන්නේ. හැබැයි අපේ වම තින් අපි හොඳ තදට අත්මින් අල්ල ගන්න ඕනේ. ඊළඟ චේන් එක ගාවින් ඇදලා ගන්නකොට අන්න ආයෙ මෙගිල්ල යනවා එතෙන්ට. ආයෙ දාලා ගන්නවා. ඇතුළට දානවා චේන් එකෙන් උඩට ගන්නවා දෙක මැද්දෙන් ඉතුරු නූල ඇදලා ගන්නවා. හරි. ඔයාලට ඒක පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. අන්තිම චේන් දෙකටත් ඒ විදිහටම දානවා. මේක ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි. ආසාවෙන් කරොත් මේක භාවනාවක් වගේ තමයි. ඔයාලව රිලැක්ස් කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ ක්‍රොෂේ කියන්නේ. ක්‍රොෂේ විතරක් නෙමෙයි. තව නිර්මාණ ගොඩක් තියෙනවා. බලන්නකෝ මෙතන මම හරියටම 14ක් දාලා තියෙනවනේ. මොකද අපි 15ක් ගත්ත එක තමයි අපිට උදව් වුණේ මේක හරියටම 14ක් කරන්න. හැබැයි අපි මේක 14ක් දැම්ම නම් අපිට එන්නේ 13යි. මම බලන්නකෝ හරියටම තියෙනවා 14. හරි නේද? ඔයත් ගණන් කරානේ. හරි. ඉතින් මේකත් අපි අර විදිහට තමයි ෆිනිෂ් කරන්නේ. එකපාරම නූල ඇදලා ගන්නෙ නැහැ. නූල කිසි දුරක් තියාගෙන කපනවා. ඒ දුර තියාගෙන අපි අර චේන් එක දානවා වගේ තමයි අර කපපු නූල ඉතුරු සිදුර අස්සෙන් ගන්නවා. ඉතුරු චේන් එක අස්සෙන් තමයි ගන්න. මම ගන්න විදිහ බලන්න චේන් එක අස්සෙන් ගන්නවා. ආයෙම බලන්න.
කටුව දාලා ඇදලා ගන්නවා. එතන චුට්ටක් ඇඟිල්ල තද කරලා ඔන්න ආයෙත් බලා ගන්නකෝ. එතන චේන් එක දා ගන්නවා. එතන ඇඟිල්ල තියාගෙන අන්තිම පටි චුට්ටක් ඇද්දාම එතන පොඩ්ඩක් ටයිට් වෙනවා. ඒ කියන්නේ ඒක ෆිනිෂ් වෙනවා කියන එක. ඉතින් මේකට කියන්නේ සිංගල් ක්‍රොෂේ එක. ඔන්න අපි සිංගල් ක්‍රොෂේ එක ගොතලා ඉවරයි. ගොඩක් දේවල් වලට ඕන එකක් තමයි මේ සිංගල් ක්‍රොෂේ එක. බේසික්ම පදනම තමයි චේන් එක. මේ චේන් එකෙන් තමයි හැම එකක්ම කරන්නේ. හැබැයි චේන් එක නැතුව මැජික් රින් එක පාවිච්චි කරලත් ඩබල් ක්‍රොෂේ, ට්‍රිපල් ක්‍රොෂේ, එතකොට සිංගල් ක්‍රොෂේ, හාෆ් ඩබල් ක්‍රොෂේ වගේ දේවල් පාවිච්චි කරලා නිර්මාණ කරනවා. අපි ඊළඟ ස්ටෙප් එකට යමු. මේ තියෙන්නේ අපි ඩබල් ක්‍රොෂේ එක ඉගෙන ගන්න එක. අපි සිංගල් ක්‍රොෂේ එක ඉගෙන ගත්තා. මේක ඉගෙන ගන්නත් අපිට ඕන වෙනවා බේසික්ම පදනම. ඒ තමයි චේන් එක දාන විදිහ. මුලදී මම ගොඩාක් වෙලා අරගෙන ඔයාලට චේන් එක කියලා දුන්නා නේද? ඉතින් ඒ විදිහටම අපි ආයෙමත් චේන් එක මේ විදිහට 15ක් දාගමු. 15ක් දාගන්න කිව්වේ ඔයාලට පුළුවන් ඊට වැඩි ප්‍රමාණයක් ගන්න. ඔයාට අවශ්‍ය කවුන්ට් එකට වඩා එකක් වැඩිපුර. ඔයාට 20ක් ඕන නම් ඔයා 21ක් ගන්න ඕනේ. 31ක් ගන්න ඕන නම් ඔයා 32ක් ගන්න ඕනේ. ඒ වගේ එකක් වැඩිපුර ගන්න ඕන. මම ගත්තා. ඒ ගත්තාම මම 15 වෙනි එකේ ඉඳලා තව චේන් දෙකක් වැඩිපුර දාගත්තා මේ ඩබල් ක්‍රොෂේ එක ගොතා ගන්න. 15 16 17 මම චේන් 17ක් දාගෙන අර ක්‍රොෂේ කටුවට අර දිග නූල පටලවනවා මෙන්න මේ විදිහට එකක් වෙන්න. ඒක අපි 14 වෙනි චේන් එක අස්සට තමයි දාගන්න ඕනේ. ඔයාට හොඳට මතකයිනේ. ඔයා 15 ගාවින් මාක් එක තියාගෙන තව චේන් දෙකක් දාලා දිග පටිය ක්‍රොෂේ හුක් එකේ මේ විදිහට පටලව ගන්න ඕනේ. අර ඒ පටලව ගන්නකොට ඔයා ඇඟිල්ල තියලා ඒ පටලව ගන්න නූල අල්ල ගන්න. ඊට පස්සේ මේ 14 වෙනි චේන් එක ඇතුළට දැම්මහම මෙහෙම තුනක් පෙන්නනවා. ඒකෙන් ඇතුලෙන් දාලා ඇදලා ගන්නකොට ආයෙ උඩට තුනක් පෙන්නනවා. ගණන් කරලා බලන්න එහෙම තුනක් ආවද කියලා. එහෙම නැත්නම් ආයෙම පොඩක් ඉස්සරහට වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. ඒකෙන් දෙකකට තමයි අපි දාන්නේ. එතකොට උඩට තව දෙකක් එනවා. ආයෙත් ඒ උඩට දෙකටම දානවා. ආයෙම ක්‍රොෂේ හුක් එක පටලවනවා. ඔන්න බලන්න. ආයෙම අර ක්‍රොෂේ හුක් එක වැඩ කරන දිග නූල තියෙනවනේ. ඒ නූල පටලව ගන්න ඕනේ. ඒක අර දකුණු අතේ ඇඟිල්ලෙන් අල්ලගෙන 13 වෙනි චේන් එක අස්සට දාලා ඇදලා ගන්නවා. එතකොට තුනක් ඇවිල්ලා තියෙනවනේ. ඒ චේන් තුනෙන් පළවෙනි චේන් දෙක අස්සට අර දිග නූල ඇදලා ගන්නවා. ආයෙ දෙකක් ආවා. ඒ දෙකටත් ඒ නූලම ඇදලා ගන්නවා. දැන් ආයෙම ක්‍රොෂේ හුක් එකේ දවට ගන්න ඕනේ දිග නූල. ඒ අල්ල ගන්නකොට ඇඟිල්ලෙන් තියලා පොඩ්ඩක් තද කරලා අල්ල ගන්න. අර මම පෙන්නන්නේ මේ විදිහට අල්ල ගන්න. වගේ වම් අතේ වැඩ කරන නූලයි ඔයා මේක අල්ලන් ඉන්නත් ඕනේ. හුරු වුණාම මේක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට පුරුදු වෙනකම් මම කියලා දෙනවා. ඕම ඇදලා ගන්නවා. තුනක් ආවා. දෙකකින් දා ගන්නවා ආයෙම. ඩබල් ක්‍රොෂේ කියන්නේ දෙකින් දෙකට. ඩබල් තමයි ඔයාගේ හුක් එක කැරකෙන්නේ. උඩත් දෙකයි ඇතුලෙන් දැම්මහම තුනක් වෙනවා. ඔන්න බලන්නකෝ තුන එන විදිහ. දැන් ඔයා වැඩ කරන නූල ක්‍රොෂේ හුක් එකේ පටලව ගත්තනේ. දැන් ඊළඟ චේන් එක අස්සට මේ ක්‍රොෂේ හුක් එක දා ගන්නවා මෙන්න මේ විදිහට. එහෙම දාගෙන දෙකක් දාලා දෙකක් දානවා. ඒකේ රටාව තමයි දෙකෙන් දෙක කියන එක. ගොඩාක් තැන්වල මේක DH කියලා තියෙනවා. එතකොට ඉරක් ගහලා චුටි ඉරි කෑලියේ දෙකක් දාලා තියෙනවා. මේක ඩබල් ක්‍රොෂේ එක කියලා තමයි අපි හඳුන්වන්නේ. ඕනම තැනක ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් විවිධ ඇප් වර්ගවල YouTube වල කෙටි ක්‍රම විදිහට තමයි CH දෙකක් දානවා. එහෙම කියලා තමයි කියන්නේ. ඉතින් මේ දාන විදිහ ඔයා හිමීට බලාගෙන අවබෝධයක් ගන්න මුලින්ම. ඕකෙත් දෙකයි උඩින් දෙකයි. ආයෙම දැම්මා චේන් එක අස්සෙන් තුනක් ආවා දෙකක් දාලා දෙකක් දැම්මා. ආයෙම පටලවගෙන චේන් එක අස්සෙන් දැම්මා දෙකක් ගත්තා දෙකක් ගත්තා. මං හිතනවා ඔයාට සිංගල් ක්‍රොෂේ එක ගොතපු නිසා ඩබල් ක්‍රොෂේ එක අමාරු නෑ කියලා.
අපහසු වුණොත් මේ වීඩියෝ එක ආයෙම රීප්ලේ කරලා බලන්න. මේ තමයි අපේ ඉස්සරහට නිර්මාණ කරන්න වැදගත් වෙන පැටර්න්ස්. අමතර කාරණා මම අතරමඟදී ඔයාලට කියලා දෙනවා. ඒ නිසා බය වෙන්න එපා. මේ තමයි බේසික්ම දේවල් ටික. ඔන්න අන්තිම රින් වලට යන්නේ අන්තිම චේන් එකට. අන්තිම චේන් එකට මේ විදිහට ඩබල් දැම්මා. මෙන්න මේ විදිහට තමයි ආවේ. අවුට්පුට් එක බලන්න හැම එකකම උස්සේ තමයි වැඩි වෙන්නේ. කොතන උස්ස තමයි වැඩි වෙන්නේ. චේන් එක පොඩ්ඩයි සිංගල් ක්‍රොෂේ එක චුට්ටක් උස්ස ගියා. ඩබල් ක්‍රොෂේ එක තව චුට්ටක් උස්ස ගියා. ඉතින් මේකත් අර කිව්ව විදිහටම තමයි ෆිනිෂ් කරන්නේ. නූල යම් තාක් දුරට තියාගෙන කපාගෙන චේන් එකක් දාන විදිහට තමයි ඒ කපපු නූල අර සිදුර අස්සෙන් ඇදලා ගන්නෙ. ඒ ඇදලා ගන්නකොට ඒ ඇදලා ගත්ත තැන පොඩ්ඩක් ඇඟිල්ල තියාගෙන අර දිග නූල අදිනවා. හරි. මේ තමයි ඔයාට ආව ඩබල් ක්‍රොෂේ එක. බලන්න ඔයා ගතපු එකත් මේ වගේ නීට් එකට තියනවාද කියලා ෆොටෝ එකක් දාන්න අපේ Facebook page එකට හරි Facebook page එකට දාන්නකො නේද? Dream Art කියලා Facebook එකේ page එකක් තියෙනවා. ඒක අපේ එක. ඉතින් මේක අපි ගෙතුවේ chain එක, single crochet එක, මේ chain එක chain එක නම් දැන් ඔයාලට පුළුවන් මේ බලන්න එකම ගානට ඇවිල්ලා තියෙනවානේ. බැරි වුණොත් ඔයාලට ලස්සනට මේ විදිහට එනකම් ඔයාට ගොතන්න. මේ තියෙන single crochet, double crochet තුනම chain එකත් එක්ක. ඉතින් ගොඩ දෙනෙක්ට මේක චුට්ටක් හරි අපහසු වුණොත් කියලා බයට තමයි මම මූලිකවම මේ පදනම දාන්නේ. එතකොට මේ තුනවට පුළුවන් කියන්නේ ඔයාට ආයි කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. අනිත් දේවල් පහසුවෙන් අල්ලගන්න පුළුවන්. ඉතින් ඊළඟට කියන්න ඕනේ මේ බේසික් ග්‍රැනි ස්ක්වයර් එක අපි කලින් වීඩියෝ එකේදී කරා. ඒකටත් අපි ඕනුනේ මැජික් රින් එකයි, ඩබල් ක්‍රොෂේ එකයි, චේන් එකයි. කෝනස් වලට චේන් ඕන වුණානේ, ස්පේස් හදාගන්න චේන් ඕන වුණා. ඉතින් දැන් මේක තමයි මූලිකම පදනම. ඉතින් ඔයාලට මේ වගේ දෙයක් කරන්න නම් මේ රටාවන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. දැන් ඉස්සරහට කරන වීඩියෝස් වලට මේක වැදගත්. දැන් කොහොමද මේ ග්‍රැනි ස්ක්වයර්ස් දෙකක් එකතු කරන්න කියන එක තමයි අපි ඊළඟට ඉගෙන ගන්න ඉන්නේ. එතකොට ඒකට මොකුත් වෙන දැනවත් වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ලස්සන පවුච් වර්ග ඔයාලට ගන්න පුළුවන් ලස්සන දේවල්. ඔයාලට පුළුවන් මේ ග්‍රැනි ස්ක්වයර් කොහොමද එකතු කරන්න කියන එක ඉගෙන ගන්න. ඊට කලින් අපි වෙනත් රටාවකුත් ඉගෙන ගනිමු. කොහොමද මේවා එකතු කරගන්නේ කියන එක තමයි අපිට මූලිකවම දැනගන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක කියලා දෙනවා. ඉතින් මේකෙදි මේ පැත්ත වගේම අනිත් ග්‍රැනි ස්ක්වයර් එකෙත් පැත්ත ගණන් එක වගේ වෙන්න ඕනේ. 20 නම් මේ පැත්තෙත් 20ක් වෙන්නම ඕනේ. මේ පෙන්නන විදිහට මේකේ දෙපැත්තම සමානයි. ඉතින් ඒ නිසා අපිට මේක ජොයින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් එකතු කරන විදිහ ගැන ඉගෙන ගනිමු. එතකන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම ඉතින් ලස්සන වීඩියෝස් අරගෙන ඔයාට මේ ආසාවෙන් කරන්න පුළුවන් නිර්මාණ කලාව ඔයාලත් එක්ක බෙදා ගන්න මම ලෑස්තියි. ඉතින් බලන්නකෝ අද ඉගෙන ගත්ත දේවල්. chain, single crochet, double crochet. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි ලස්සන දෙයක් ඉගෙන ගනිමු. ඉතින් මම ආදරේ මතක් කරන අපේ YouTube channel එක subscribe කරන්න කියලා.